දහම් කාරණාවක්. හොඳට කල්පනා කරන්ට අපි මේ මොහොතේ උස්ම ගන්නවා. ඒ කියන්නේ අපි ජීවත් වෙනවා. ජීවත් වෙනකොට අපි කල්පනා කරන්ට ඕන කාරණාවක් තමයි අපි මැරෙනවා කියන කාරණාව. එතකොට අපට සැලැස්මක් ඇතිව ජීවිතේ හදාගන්න පුළුවන්. අපි නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වුණාම අපි ಗುಣධර්ම අමතක කරනවා. වැඩිහිටියෝ අමතක කරනවා. අම්මා තාත්තා අමතක කරනවා. අපි නොමැරෙන මිනිස්සු වගේ ජීවත් වෙනවා. හැබැයි අපි එහෙම හිතුවට යම් දවසක අපි මරණයටපත් වෙනවා. ඒ මරණයටපත් වෙනකොට අපට හිත හදාගන්න බැරි වුණොත් අර එළවයි මෙලවයි දෝලණය වෙනකොට අපට හිත කොහොමක්වත් හදාගන්න බැහැ. මොකද කර්ම වේගයෙන් අපි පාලනය කරන්නේ. අන්න ඒ වෙලාවේ අපි බොහෝම අසරණ වෙන්නේ. අන්න ඒ නිසා මැරෙන්න කලින් මැරෙන බව අවබෝධ කරගන්න. අර කුසල ශක්තිමත් කරගන්න ඕනේ. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලම් බහ උපන්නා වූ සත්‍යයා විසින් බොහෝ පින්කම් කරන්නට උත්සාහවන්ත වෙන්න ඕනේ කියන එකයි බුදුරජාන් වහන්සේ අපට මතක් කෙරුවේ. ඒ නිසා ඔබ හැම මොහොතේදීම කල්පනා කරලා බලන්ට කවුරු හිටියත් පිරිවරාගෙන හිටියත් ඒ සියල්ලම අත්හැරලා දාලා අපි මරණයටපත් වෙනවා. හැබැයි මැරෙන වෙලාවේදී අර එළවයි මෙලවයි දෝලණය වෙනවා. අපි හිතේ තියාගෙන හිටියා පුත්තාමත්ති ධනම්මත්ති තිබාලෝ විහංජති අත්තාහි යත්තනෝ නති කුතෝ පුත්තා කුතෝ ධන. මට පුත්තු හිටියා, මට ධනය තියෙනවා, මේගොල්ලෝ ඇවිත් මේ දෝලණය වෙනකොට මාව සුගතියකට යවයි කියලා හිතන්න බෑ. හිතන්න එපා. අපට ධනයවත් පුත්තුවත් ඇවිත් අපට පිහිට වෙන්නේ නැහැ. අපි කරපු යම් කුසලයක් තියෙනවා. ඒ කුසලය තමයි අපට පිහිට වෙන්නේ. ඒ නිසා බොහෝ කුසල් කරන්න. ඒ කර්ම වේගය අපට ලේසියෙන් වෙනස් කරන්න බෑ. අපි කරපු අකුසල කර්මයක් සංසාරගත කර්මයක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මොහොතේ හොඳට කුසල් දහම් වඩලා තියෙනකොට අර මැරෙන මොහොතේදී හොඳ කුසලයක් මතුවෙන්න පුළුවන්. එහෙම නොවුනොත් අපි බොහෝම අසරණව දුක් විඳලා මැරෙන්නයි වෙන්නේ.